අභිඥා 6ක් ගැන භාගතුන් වහන්සේ වදාලා. එතකොට සාමාන්‍ය ඵල සූත්‍රයේ පවා මේ අභිඥා 6 ගැන ලස්සන විස්තරයක් තියෙනවා. ඒතර භික්ෂුවක් වුණාම ශ්‍රමණ ඵල විදිහට උපදව ගන්න නැත්තම් අවබෝධ කරගන්න ඥාන අතර සාක්ෂාත් කරන ඥාන අතර ප්‍රධාන වෙනවා මේ අභිඥා 6. එයින් පළවෙනි එක තමයි 이르දි ප්‍රාතිහාර්ය ඥානය. 이르දි ප්‍රාතිහාර්ය ඥානය කියන්නේ මොකක්ද? ඒ තමයි ඔන්න පළවෙනි 이르දි ප්‍රාතිහාර්ය ඥානය. තමන් එක්කෙනෙක් වගේ ඉඳලා එකපාරට 1000ක් 100ක් වගේ වෙනවා. බොහෝ දෙනෙක් වගේ වෙනවා. බොහෝ දෙනෙක් වගේ ඉඳලා එක්කෙනෙක් වගේ වෙනවා. ඊළඟට පළඟ බැඳගෙන පළඟ පිටින් අහසේ යනවා හරියට කුරුල්ලෙක් කරනවා. ඒ වගේම තමයි මේ පර්වත පවුරු පදනම් විනිවිදගෙන යනවා හරියට අහසේ යනවා වගේ. මේ පොළොවේ කිමිදෙනවා හරියට වතුරේ කිමිදෙනවා වගේ. වතුරේ ඇවිදින්න පුළුවන් හරියට පොළොවේ ඇවිදිනවා වගේ. ඒ වගේම තමයි මේ මහානුභාව සම්පන්න ඉරහඳ පවා අතින් ස්පර්ශ කරන්න පුළුවන්. දිව්‍ය ලෝකයේ නැත්තම් බ්‍රහ්ම ලෝකේ දක්වාම කයින් වසඟ කරගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6ටම ඕලාරිකව නිමිත්තට සම්බෙදලා යන්න පුළුවන්. කොහොමද මේ 이르දි ප්‍රාතිහාර්ය ඇති කරගන්නේ? භික්ෂුවක් වේවා. එතකොට මේක අන්‍යාගමික කෙනෙකුට, ඒ කියන්නේ තාපසවරයෙකුට වගේ ධානය වඩපු කෙනෙකුටත් යම් විදිහකින් ඇති කරගන්න පුළුවන් අභිඥාව. එතකොට භික්ෂුවක් වුණාම පළවෙනි ධානයට සම්බන්ධින්න ඕනේ. දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධානයට සම්බන්ධින්න ඕනේ. හොඳට වසඟ වූ හතරවෙනි ධානයට සම්බෙදලා එහි ඉඳලා සැප සංඥාවත් සැහැල්ලු සංඥාවත් බහුලව එක දිගට මෙහි කරනවා. මේ මෙහි කරගෙන යද්දී හිඹුල්, කපු ආදී පුළු වේගවත් සැඩ පහරකින් මනාකොට අහසට යොසවලා ගන්න යම් විදියකට ඒ විදියට 이르දි ප්‍රාතිහාර්ය ඥානය සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ තමයි 이르දි ප්‍රාතිහාර්ය ඥානය සාක්ෂාත් කරන විදිහ. ඉතින් මේ 이르දි ප්‍රාතිහාර්ය ඥානය ගැන මනාකොට පැහැදුණු සිටිය යුතුව ඒ ප්‍රතිපදාවේ ගමන් කරමින් ඒ පළවෙනි අභිඥාව වෙච්චි 이르දි ප්‍රාතිහාර්ය ඥානය සාක්ෂාත් කර ගන්නට මේ පින්වත් ආයුෂ්මතුන් වහන්සේලා හැම දිනාට සත්‍ය ධෛර්ය වාසනාව උදා වෙත්වා.